අද අප්‍රේල් මාස 5 වන ඉරිදා ක්‍රිස්තුස් වහන්සේ සමග ඔබ උත්ථාන වී ඇත. අද බයිබල් පාඨය තමයි එපිස 2:6. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූසේක. ඔබ යේසුස් වහන්සේ සමග බලයේ සහ මහිමයේ විශේෂ ස්ථානයක වාඩි වී සිටින බව බයිබලය පවසයි. එය අසනීප, බිය සහ පරාජයට වඩා බොහෝ ඉහළින් තිබෙන ප්‍රීතිය, ජයග්‍රහණය සහ ආධිපත්‍ය ඇති ස්ථානයකි. එය සිදු වූයේ කෙසේද? යයි ඔබ කල්පනා කරනවා විය හැකිය. එම ප්‍රශ්නයට පිළිතුර නම් යේසුස් වහන්සේ දුක් විඳීම, කුරුසියේ ඇන ගැසීම සහ කුරුසියේ මිය යාම. උන්වහන්සේ සිදු කළේ සෑම කෙනෙකු උදෙසාමය. ඔබේ සහ මුළු ලෝකයේම පාප උදෙසා උන්වහන්සේ පූජාව බවට පත් විය. එම නිසා උන්වහන්සේ මිය යන විට ඔබ උන්වහන්සේ තුල සිටියේය. දෙවියන් වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ විට දෙවියන් වහන්සේ ඔබවත් උන්වහන්සේ සමග නැගිටවූසේක. ඊයින් අදහස් වන්නේ ඔබ නැවත උත්පාදනය ලබා සදාකාල ජීවනය ලැබූ මොහොතේදී ඔබව මෙම ආධිපත්‍යයේ ස්ථානයට ඔසවා තැබූ බවයි. ඔබ තවදුරටත් ඔබේ ජීවිතයේ පහළට වැටීම, පරාජිත වීම හෝ ඉහළට නැගීමට උත්සාහ නොකරයි. දෙවියන් වහන්සේම දැනටමත් ඔබව ක්‍රිස්තුස් වහන්සේ සමග සිංහාසන කාමරයක තබා ඇත. එබැවින් නිර්භීතව ජීවත් වන්න. සෑම දිනකම ජයග්‍රහණයෙහි හැසිරෙන්න. ඔබ යේසුස් වහන්සේ සමග බලයෙහි හා තේජසෙහි අසුන්ගෙන සිටි. හාලෙලූයා. බයිබලයේ එපිස 1:19 සිට 20 දක්වා අද අපි කියපු දෙයක් තියෙනවා. බයිබලයේ එපිස 1:19 සිට 20 දක්වා අද අපි කියවපු දේ තියෙනවා. අපි දැන් යාඥා කරමු. ආදරණීය පියාණෙනි, මා සෑම දිනකම නිරෝගීකමෙන්, සඵලත්වයෙන් සහ ජයග්‍රහණයේ ජීවත් වන මේ මහිමාන්විත ජීවිතය ගැන ඔබට ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.